ඈත අතීතේ කුරු රටේ ඉදිපත් නුවර විදුර නම් වූ මහා පණ්ඩිතවරයෙක් වැඩවාසය කළේය. ඔහු ධර්මය දේශනා කළේ සවන් දෙන සියල්ලන්ගේව සිත් සතන් පහන් කරමිනි. සවන් දීමට පැමිණි බොහෝ දෙනෙකුට පූජා කිරීමට වටිනා වස්තුවක් නොතිබූ බැවින් ඔහු තම වටිනා ආභරණ පණ්ඩිතවරයාට පූජා කළා. මෙම දානමානවලින් එම රාජ්‍යයේ රජුට විශාල ආදායමක් ලැබිණි. එකල රජුන්ගේ විනෝදය සඳහා දාදු කෙලිය නම් සූදුව පැවැත්විනි. දිනක් නාගලෝකයේ නාගරාජයා විදුර පණ්ඩිතයන්ගේ බණ අසා පැහැදී තමා අතේ පැළඳ සිටි මංගල පේරැස් මුද්ද පූජා කර නාගලෝකයට ආපසු ගියේය. නාරජුන් ආපසු පැමිණි පසු ඔහුගේ බිසව වූ විමලා දේවිය අතේ මුද්දන දැක ඒ පිළිබඳ විමසුවාය. කෝ ඔබතුමාගේ මගුල් මුද්ද? මම විදුර පණ්ඩිතයන්ගෙන් බණ අහන්න කුරු රටට ගියා. ඕම විදුර පණ්ඩිතයන්ට ආභරණ පූජා කළ නිසා මමත් පූජා කළා. විදුර පණ්ඩිතයන්ට දෙන්න මුකුත් නොතිබුණ නිසයි මගුල් මුද්ද පූජ කළේ. මෙම කාරණය නිසා විමලා දේවිය මහත් ශෝකයට පත් වූවාය. ඇය කෑමබීම පවා ප්‍රතික්ෂේප කර පැත්තකට වී ශෝකයෙන් කල්ගෙවූවාය. ඇගේ දියණිය වූ එරන්දති කුමරිය මවගේ ශෝකයට හේතුව විමසූරිට අම්මේ ඇයි මේ අඬන්නේ කියන්න මට හේතුවක්. කුරු රටේ ඉරිපත් නුවර වැඩ ඉන්න විදුර පණ්ඩිතයන්ගේ හදවත කනකන් මම කෑම කන්නේ නැහැ. පියාණෙනි, මෑණියන් ශෝකයෙන් සිටීමද හේතුව ඔබ දන්නවද? නැත දියණිය. කුමක්ද යට හේතුව? මෑණියන්ට විදුර පණ්ඩිතයන්ගේ හදවත අනුභව කරන දෙක් ආහාර අනුභව කරන්න බැරි බව පවසනවා. තාත්තේ මම අම්ම වෙනුවෙන් විදුර පණ්ඩිතයන්ගේ හදවත අරන් එන කෙනෙක් එක්ක විවාහ වෙන්න අවසරද? ඉන් අනතුරුව එරන්දති කුමරිය විශාල ගල් පර්වතයක් මත හිඳගෙන සිටියාය. ඒ අසලින් පූර්ණක නම් වූ බලවත් යක්ෂ සේනාපතියෙක් තම අශ්වයා පිට නැගී ගමන් කරමින් සිටියේය. එරන්දති කුමරියව දැක අශ්වයාගෙන් බැසගත් පූර්ණක යක්ෂ සේනාපති ඇයගෙන් මෙසේ විමසුවේය. ඔබ අයිද මෙහි තනිවම? මට යමක් අවශ්‍යයි. ඒ රැගෙනවිත් දෙන කෙනෙකු සමග මා විවාහ වෙනවා. එසේද? කුමක්ද එය මත පවසන්නා? කුරුරට වැඩ සිටින විදුර පණ්ඩිතයින්ගේ හදවත රැගෙන විද්දෙන කෙනෙක් සමග මා විවාහ වෙනවා. කුමරිය පැවසූ දේ වටහාගත් පූර්ණක යක්ෂ සේනාපති විදුර පණ්ඩිතයන් සොයා කුරුරට ඉදිපත් නුවරට ගොස් රජවාසල ඉදිරියේ සැරිසරුවේය. මේ බව දුටු රාජ්‍යයේ ඇමතිවරයෙක් යක්ෂසෙනවී වෙත පැමිණ මෙසේ ඇසුවේය. ඔබ කවුද? කුමක්ද මෙහි කරන්නේ? දාදු කෙලියට පැමිණියෙමි. එසේනම් මා සමග පැමිණෙන්න. ඉන්පසු ඇමතිවරයා ඔහුට රජුන්ව මුණ ගැස්සුවේ. රජතුමනි, මොහු දාදු කෙලිය කොඳහා පැමිණි ඇත. ඔබ ඔට්ටු තබන්නේ කුමක්ද? මට පවසන්න. මම මගේ අසු නොට්ටු තබනවා. මට ඕනෑ තරම් අශ්වයින් සිටිනවා. වෙන යමක් පවසන්න. ඉන් පසුව යක්සෙනෙවි අසුන් පිට නැගී අහසින් ගොස් පෙන්නුවේය. මාහට තුන්ලෝම දෙකිය හැකි මුද්දක්ද තිබෙනවා. මට ඒ අදහගත නොහැකි. වහාම මට ඒ පෙන්වන්න.
මම ඒද ඔට්ටුර සඳහා තබනවා. මේ සියල්ල වෙනුවෙන් ඔබට කුමක්ද අවශ්‍ය? ඕනෑම දෙයක් පවසන්න. මට ඔබගේ මුළු රාජ්‍යයම අවශ්‍යයි. එසේනම් ධාතු කෙලිය ආරම්භමු. ඔහු දාදුකිලී යෙදුන අතර රජු එයින් පරාජය විය. මට රාජ්‍යය අවශ්‍ය නැත. මට අවශ්‍ය විදුර පණ්ඩිතයින්. ඔබට මුළු රාජ්‍යයම දෙන්නම්. නමුත් මට විදුර පණ්ඩිතයින් දිය නොහැක. එහෙත් පූර්ණක බලයෙන් විදුර පණ්ඩිතයන්ගේ කේස කලාපය තම අශ්වයාගේ වලිගයේ ගැටගසාගෙන අහසින් පලාගියේය. පූර්ණක යක් සේනාපති විදුර පණ්ඩිතයන්ව කාලගිරි පර්වතය අසලට රැගෙන ගොස් පර්වතයේ වදිනසේ අසුන්ව හැරෙව්වේය. එහෙත් විදුර පණ්ඩිතයන්ගේ කෙස් ගැලවී ගිය අතර යක් සෙනවිදුටුවේ පණ්ඩිතයන් පර්වතය අසල භාවනානු යෝගීව වැඩ සිටින අයුරුයි. කුමරුණි ඔබතා කුමක්දා අවශ්‍ය? ආගලෝකයේ විමලා දේවියට ඔබගේ හදවත කෑමට අවශ්‍යයි. මම ඔබව වහාම ඇයවත කැඳවාගෙන යා යුතුයි. මා ඔබ සමාග පමිණෙන්නම්. නමුත් මා පණ පිටින් රැගෙන යන්න. විමාල දේවියානි, මේ තමයි විදුර පණ්ඩිතයින්. මත මොහු සමග විශාල තරහක් තිබෙනවා. කෝප නවන්න විමලා දේවියානි. මම ඔබට ධර්මය දේශන කරන්නම්. බනාසා පැහැදුණු විමලා දේවිය සහ නාරජුන් සිය දියණියව පූර්ණක සෙම්පති හට විවාහ කර දුන්නෝය. අද පටන් මගේ දියණිය ඔබගේ. විවාහින් පසු පූර්ණක සහ එරන්දතී කුමරියට පුතෙක් ලැබුණි. ඔහුගේ නම මුණ්ඩවිය. මේ සමයේදී බුදුරජාණන් වහන්සේ යක්ෂයින් දමනය කිරීම සඳහා මහියංගනයට වැඩම කළ සේක. එහිදී දසදහස් ගණනක් වූ යක්ෂ සේනාව රැස්ව සිටිය. බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි දෙවිවරුන් පවා යක්ෂයින්ගේ දුර්ගන්ධය උහුලාගත නොහැකිව පලාගිය නමුත් මුණ්ඩ නම් මේ කුමරු පලාගියේ නැත. මුණ්ඩ සතුව එක් ඊතලයක් තිබින. ඔහු බුදුරජාණන් වහන්සේට පැවසුවේ. බුදු හිමියනි, මා විශින් පිට කරන එක් හේයකින් පස් බිම්බරක් යක් සේනාවදා. ආපසු පමිණෙන හේයෙන් තවත් පස් බිම්බරක් යක් සේනාවදා විනාශ කරන්නම්. කුමාරයානේනි, ඔබගේ මුණ්ඩ තඩියි. අදපතන් ඔබත යක්ෂයින් දමනය කිරීමේ බලය ලැබේවා. බුදුරජාණන් වහන්සේ ඔහුගේ හිසට අත තබා ඔබගේ මුණ්ඩ දෙඩි එනම් ඔබගේ මොළය දියුණුයි යැයි පැවසූසේක. ඉදා සිට ඔහු දෙඩි මුණ්ඩ ලෙස ප්‍රකට විය. බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් ඉදා සිට ඔහුට යක්ෂයින් දමනය කිරීමේ වරම ලැබිණි. ඒ සමයේ අලුත්නුවර ප්‍රදේශය ඔග්ගාල් නුවර ලෙස හැඳින්වෙනි. එනම් ඒ ප්‍රදේශය විශාල වශයෙන් උක් වගා කළ ප්‍රදේශයකි. ඉන්පසු දෙඩිමුණ්ඩ දෙවියෝ එම උක් හේන ගල්වන ලෙස සත්‍ය ක්‍රියාවක් කර යක්ෂයින් හැඳවා මාවේ නම් රැහැණි එම ගල කප්පවා එම ස්ථානීය උඩමළුව පල්ලේ මළුව දික් වීදිය කොට වීදිය ලෙස නම් තබා ඇත. පුරාවෘතයේ කියවෙන්නේ එසේ අලුත්නුවර ගොඩ නැගූ දෙඩිමුණ්ඩ දෙවියන් අදටත් අලුත්නුවර ප්‍රදේශයේ ජීවමාන දෙවිවරයෙකු ලෙසින් අදටත් වැඩවාසය කරන බවයි. දැන් පවා යක්ෂ දෝෂයක් ඇති අයෙකුට එම යක්ෂයා දැඩිමුණ්ඩ දෙවියන්ට භාර දිය හැකි අතර එම යක්ෂයා දැඩිමුණ්ඩ දෙවියන්ට සේවය කර උසස් ආත්මයකට යන බව පැවසේ. තවද සූනියම් දේවතාවුන් වහන්සේද දඩිමුණ්ඩ දෙවියන්ගේ අධිකාරම් තනතුරක් හොබවන බව ජනප්‍රවාදයේ සඳහන් වේ. එමෙන්ම වෙසමුණි දිව්‍ය රාජයා හෙවත් විශ්වස්මුණි නම් රාවණා රජුගේ පියා දඩිමුණ්ඩ දෙවියන්ගේ ලොකු අප්පාච්චි බවත් ජනප්‍රවාදයේ කියවේ.
AI වලින් කරපු මීවාගේ වීඩියෝස් තවත් බලන්න කැමතිනම් කොංගිගේ අපිව ෆොලෝ කරන්න.